කරන්ට් වැදුනා 115කින් කරන්ට් එක වැඩි කරනවායි කියලා දැන් මම දැක්ක නිවුස් එක. ඒ දැක්ක ගමන් කරන්ට් එක මට තදට වැදුනා. දැන් මේ ආණ්ඩුව පෞද්ගලික කාලේ පුරාම කිව්වේ විශේෂයෙන්ම IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලුම කොන්දේසි හා ඒගොල්ලෝ කියන හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ආණ්ඩුව බලයට ආවට පස්සේ ඒවා කතා කරලා වෙනස් කරනවායි කියලා කිව්වා. නමුත් අපිට පේනවා දැන් IMF එක කියන හැම දෙයක්ම මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන තත්යකට අදපත් වෙලා තිබෙනවා. ඒ උඩ මම දැක්ක අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් 15%ක විදුලි බිල වැඩි කරන්න වෙලා තිබෙනවා. මං හිතන්නේ ජීවන වියදම ඉතා ඉහළට යයි. කෑම බීම වල මිල වැඩි වෙයි. මං හිතන්නේ මීට තව මේ රටේ දරිද්‍රතාවය ඉහළ යන තත්ත්වයක් තියෙනවා. මොකද දෙසැම්බර් ගාන මිලක් තිබෙලා විශේෂයෙන්ම උපයෝගිතා කොමිසම මහජන උපයෝගිතා කොමිසම විසින් යම් ප්‍රමාණයක අඩු කිරීමක් ලැබලා දුන්නා. ඒතකොට දැන් ඒ අඩු කිරීම ලැබලා දුන්න ප්‍රමාණයට හා සමාන ප්‍රමාණයක් දැන් නැවත වැඩි වෙනවා. ඉතින් ඒගොල්ලෝ කොහොමද කියන්නේ දෙසැම්බර් වලට වඩා වැඩි වෙන්නේ නැහැ කියලා. අනිවාර්යෙන්ම දැන් මේ තියෙන දැන් මේ බලන්න දැන් මෙහෙමයි. දැන් අද වෙනකොට රටේ තියෙන ජීවන බර වැඩි වෙලා තියෙනවා. ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. එතකොට ජනතාවගේ මිලදී ගැනීමේ තිබෙන ක්‍රය ශක්තිය අඩු වෙලා තිබෙනවා. හරිද? එතකොට ඒවත් එක්ක බලනකොට මේ 115 වැඩි කිරීම ඉතාම දරුණු ලෙස බලපාන. මොකද දැන් ජනතාවගේ ආදායම් මාර්ග වැඩි වෙලා නැහැනේ. නමුත් වියදම් වැඩි වෙලා තියෙනවා. අද පොල් ගෙඩිය කීයද? රුපියල් 200යි. දැන් ලුණු කීයද? කිලෝ එක රුපියල් සමහර කට්ටිය රුපියල් 300ට විකුණනවා. සමහර කට්ටිය රුපියල් 170ට විකුණනවා. ඒ රුපියල් 130 තිබුණ ලුණු කිලෝ එක. ඒතොර භාණ්ඩ සියලුම භාණ්ඩවල මිල ගණන් අද වැඩි වෙලා තියෙනවා. ඒතොර ඒ වැඩිවීමත් එක්ක අපි මේ 115 ගලප ගන්නකොට දෙසැම්බර් මාසයට වඩා ජීවන වියදම ඉහළ යනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් මට තේරෙන්නේ නැහැ මෙතුමන්ලා විපක්ෂයේ ඉන්නකොට කතා කරපු විදියයි දැන් ආණ්ඩුව ගත්තම කතා කරපු විදියයි පේනවා පරස්පර විරෝධී. දැන් මේගොල්ලෝ ඇත්තටම විපක්ෂයේ ඉන්නකොට ওই 115 වැඩි වෙලා තිබුණා නම් නලින්ද ජාතිස්සගෙන් එන්නේ ඔය උත්තරේ නෙමෙයිනේ. එතකොට එන්නේ විදුලි බිල අඩු කරාවු. නේ තහන දියාවු කියලානේ එන්නේ.